අපි චුට්ටක් එක්සර්සයිස් කරන්න බලමු. අපිට පුළුවන් විදියට අපි පුරුදු චුට්ටක් එහාට මෙහාට හදාගෙන අපි චුට්ටක් මෙතන එක්සර්සයිස් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා විනාඩි 10ක වගේ. ඉතින් වැටෙන්නේ නැතිව පුරුදු චුට්ටක් එහාට කරලා ඉඳ තියෙන විදියට අපි මේ පුළුවන් විදියට මෙතන පොඩ්ඩක් සකස් කරගමු. හුස්ම ගැනීම පහසු කරන ව්‍යායාම මේ වගේ පොඩි කම්පෝනන්ට්ස් ටිකක් අපි ඇතුළත් කරලා තියෙනවා. අපි වෙලා යවන්න නැතිව ඒක පටන් ගමු. අපේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනියටම තියෙන ඔයගලන්ගේ හුස්ම ගැනීම වැඩි කරන ව්‍යායාම. මොකද අපි එක්සර්සයිස් කරනකොට ඔයගොල්ලෝ දැන් හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොට අපි ඒ මාංශ පේශි ක්‍රියා කරන්න ඒ මාංශ පේශිට ශක්තිය අවශ්‍යයි. ශක්තිය අවශ්‍යයි අපිට හොඳට ඔක්සිජන් ඒ වගේම ඒකට අවශ්‍ය හොඳට කැම බින්ද දෙන්න ඕන. ඉතින් පළවෙනියටම අපි හිතුවා මුලින්ම ඔයගලන්ට හොඳට නහයෙන් හුස්ම අරගෙන කටින් හුස්ම පිට කරලා හුස්ම පිට කරනවා. පැහැදිලි නේද? නහයෙන් හුස්ම ඉහළට ගන්නවා කටින් පිට කරනවා. හරි. අපි පටන් ගමු. හුස්ම ගන්න. ඔබට හරි පහසුවක් දැනෙනවා. ඔබ ඊළඟට කරන්න යන ව්‍යායාමේ පහසු කරන්න මේ සොසන අභ්‍යාසය හරිම වැදගත්. මේකේ නියමයක් නැහැ පහක් කළ යුතුයි කියලා. නමුත් සාමාන්‍යයෙන් ඔබලන්ට පහසු විදිහට පහක් හෝ හයක් මේ සිදු කරන්න. එතකොට ඔබලන්ට හොඳ ඔක්සිජන් ප්‍රමාණයක් දැන් ඇඟට ඇවිල්ලා මොළයට දෙන්න පුළුවන්. දැන් අපි පටන් ගමු අපේ ඊළඟ ස්ටෙප් එක. අපි කරන්නේ අපේ වෝම් අප් වෝම් අප් එකක් කියන්නේ අපි ඔයගොල්ලෝ ඇවිදින්න ජොගින් ට්‍රැක් එකට දනිස්ස නවල අත් දෙක මාච් කරනවා වගේ උදේට මාච් කරනවා වගේ අත ඉස්සරහට පස්සට යනකොට මාච් කරනවා නේද ඉස්කෝලේ වල මාච් කරා අන්න රයිට් මේකෙදි මොකද කෝඩිනේෂන් එකකුත් තියෙනවා බලන්න වතේ කප්පලේ දෙකම වැඩ කරනවා කෝඩිනේෂන් එකකුත් අරගෙන ඉදිරිය බලන්න ඉස්සරහට ශරීර උෂ්ණත්වය වැඩි කරන්න සහ ඔයගොල්ලෝ ඊළඟට කරන ව්‍යායාමයට අවශ්‍ය ඒ මාංශ පේශිවල රුධිර ගමනාගමනය වැඩි කිරීම. මෙන්න මේ කාරණා දෙකෙන්ද තමයි අපි ශරීරයේ උණුසුම් කිරීමේ ව්‍යායාම කරන්නේ. දැන් පොට්ටක් දාඩිය දාලා ඇති. ඊළඟට අපි අපේ ප්‍රධාන ඔයගලගේ සාමාන්‍ය වැඩසටහනේ නම් ඔයගලන්ට දැන් පුළුවන් විනාඩි 10ක් 15ක් පමණ ඇවිදින්න. සාමාන්‍ය මේ වයසත් එක්ක විනාඩි 10කට අවුමේ විනාඩි 10ක් ඇවිදින්න. නැත්නම් චුට්ටක් දුවන්න. නැත්නම් පොඩ්ඩක් සෙල්ලම් කරන්න. ඒ වගේ මිනිත්තු 10 සිට ඔබට පුළුවන් විනාඩි 15ක් විනාඩි 20ක් පමණ ඔබගේ ප්‍රධාන වර්ක්අවුට් එක කරන්න. නැත්නම් වැඩසටහන් කරන්න. මෙතන අපිට ඒ සඳහා වෙලාවක් නැහැ. මතක තබා ගන්න ශරීරය උණුසුම් කරන ව්‍යායාමයට පසුව ඔයගලන්ට පුළුවන් ඔය අභ්‍යාසයෙන්ම ගෙවට්ටියේ නැත්නම් ජොගින් ට්‍රැක් එක විනාඩි 10ක් අවම කාලයක් තියෙන විදිහට මම හිතන්නේ මේ වයසත් එක්ක අපිට විනාඩි 20 හොඳයි. දවසට විනාඩි 20ක් නැත්නම් විනාඩි 15ක් හොඳයි. මොකද සාමාන්‍යයෙන් ග්ලූකෝස් ශරීරයේ අපිට යාමනය කරගන්න ඒ අදාළ රෙකමෙන්ඩේෂන් එක තමයි විනාඩි 15ක් 20ක් ඇවිදින්න කියන එක. ඉතින් මේ වයසත් එක්ක අපි ඊළඟට මේ වෝම් අප් එකෙන් පස්සේ විනාඩි 20ක් ඇවිදිමු. විනාඩි 20ක් ඇවිදින්නට කලින් අපි පොඩ්ඩක් ඔයගලන්ට කියනවා කොහොමද අපි ස්ට්‍රෙචින් කරන්නේ. නැත්නම් ශරීරයේ දිගැදීමේ ව්‍යායාම නම්‍යශීලීභාවය වැඩි කරන ව්‍යායාම කොහොමද කරන්නේ කියලා. මේකත් ඕගලන්ගේ වයසට ගැලපෙන පොඩි ව්‍යායාම කිහිපයක් අපි හඳුන්වලා දීලා තියෙනවා. මුලින්ම අපි බෙල්ලෙන් පටන් ගමු මේ මොනවාද කියලා. අනිවාර්යයෙන්ම කවුන්ට් කරලා 1 සිට 10ක් පමණ මේ මාංශ පේශිය ඇදීමට ලක් කරන්න. එතකොට ඔබට දැනෙනවා මේ මාංශ පේශිය ඇදෙනවා වගේ දැනෙනව නේද? ටිකක් දැනෙනවා. අනිවාර්යයෙන්ම බෙල්ලට කරන්න ඕන. බෙල්ල ගොඩක් අය අමතක කරලා තියෙන්නේ. සාමාන්‍ය ස්ට්‍රෙච් එකක් කරනකොට අනිවාර්යයෙන්ම කවුන්ට් කරලා 1 සිට 10ක් පමණ මේ මාංශ පේශිය හැදීමට ලක් කරන්න. එතකොට ඔබට දැනෙනවා මේ මාංශ පේශිය හැදෙනවා වගේ දැනෙනව නේද? ටිකක් දැනෙනවා. අනිවාර්යයෙන්ම බෙල්ලට කරන්න ඕන. බෙල්ල ගොඩක් කරන් 1 2
හිනි 4 full circle එක යන්න 6 7 8 බෑ ඇඟ හරවන්න බෑ ඇඟ කෙලි අත විතරයි ඔයගොල්ලෝ පිටිපස්ස ලෙස මේ ආකාරයට කකුල හොඳට උස්සන්න පල්ලයට දාන්න අපි හිතමු ඔයගොල්ලන් ඉන්න ප්‍රදේශයේ ජොගින් ට්‍රැක් එකක් නැහැ කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ ටීවී එකේ පොඩ්ඩක් ඔයගොල්ලෝ කැමති වැඩසටහනක් දාගෙන මේ විදිහට එක තැන ඉඳලා උනන්න පුළුවන් වෝම් අප් එක්සර්සයිස් එකක් කරන්න මේ ආකාරයට හොඳට කකුල